අයිබෝමන් යාළුවනේ ඔයගොල්ලන්ට කොහොමද? හිතනවා හොඳින් ඇති කියලා. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ යුරෝපයේ සත්තු වත්තක්. සත්තු වත්තක් වල ගොඩාක් සත්තු නම් නැහැ. පොඩි සත්තු ප්‍රමාණයක් ඉන්නවා. අපි බලන්න යමු. හැබැයි ඉතින් මට ඒගොල්ලෝ කියන භාෂාව නම් තේරෙන්නේ නැහැ. මොකද මේ අපි ස්පේන් ගිය වෙලේ මේ දුව එක්කන් ගියා සත්තු බලන්න. ඉතින් ඒ සත්තු ප්‍රමාණය තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මට භාෂාව නම් තේරෙන්නේ නැහැ හොඳේ. ඔන්නේ නම් ගිහින් බලමු. අපි වගේම තව ෆැමිලි කීපයක්ම ඇවිත් හිටියා ඒගොල්ලෝගේ බබාලත් එක්ක. හැමෝම අපොයින්ට්මන්ට් දාලා තමයි ඇවිත් තිබ්බේ. අපි ගියේ අපොයින්ට්මන්ට් එකක් දාලා. අන්න බිත්තර තියෙනවා එතන. දැක්කද ඔයගොල්ලෝ? ඉතින් අපි හැමෝම ගියේ අපොයින්ට්මන්ට් දාලා. මොකද ඒගොල්ලෝ සීමිත ප්‍රමාණයක් විතරයි එදිනදා දිනේට ගන්නේ. අපි ගියා ඉතින් අපොයින්ට්මන්ට් දාලා වීකෙන්ඩ් එකේ තමයි අපි ගියේ. මේ පෙන්නන්නේ ඒගොල්ලෝ මුලින්ම අස්වැය තමයි අපිට පෙන්නන්නේ. අස්වැය හැම දෙනාටම නම් තියෙනවා. නම් වලින් තමයි මෙයා කතා කරන්නේ. මේ කළු පාටේ ඉන්න අස්වැයට නම් අස්මා තියෙනවලු. ඉතින් එයාලා බෙහෙත් කරන ගමන් ඉන්නේ කියලා කිව්වා. මෙයාගේ නම මාගරීතා. ඉතින් මෙයා හරි කැමතිලු හග්ස් වලට. ඉතින් මෙයා ළඟට එනවා දැක්ක ගාම ඔය සයිඩ් එකෙන් ගහන යකඩ තහඩුව හැම වෙලේම පවුරු ගන්නවලු එයාව හග් කරගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ආදරෙන් බලා ගන්නවා මේගොල්ලෝ. අපි අස්සේ බලලා ආයේ ඇතුළට ගියා තව අනිත් ඉන්න සත්තු ටික බලන්න. මෙතන ඉන්න සමහර සත්තුන්ට නම් ඇස් පේන්නේ නැහැ. සමහර අයගේ අත්පය ශක්තිමත් නැහැ, ඇවිදින්න බෑ. එහෙම තමයි ගොඩාක් මෙතන ඉන්නේ. ඉතින් මේගොල්ලෝ අපි බෙහෙත් කරනවා ඒගොල්ලන්ට. No son como marionetas y en ningún momento tienen el contacto humano. Al no tener contacto humano, se piran. Sí, el día de mañana espero tener ya hasta la zona organizada para poderlo hacer yo y poderlo ver, porque me parecía fascinante, pero por ahora me conformo con que me críen y poderlas entregar y poder decir, he colaborado en el mundo. බලන්න කොහොමද මෙයාගේ ඇස් දෙක බලන්නකෝ. අන්න මෙයා බෙල්ල හැරෙවන පැත්තට. ලොකු ඇස් දෙකක් තියෙනවා. තැඹිලි පාට ලස්සනයි නේද? ටිකක් ආඩම්බරයිත් වගේ. Lo has visto darse la vuelta. Richard, ni se te ocurra picar a nadie, ¿vale? Vamos a llevarnos bien. Richard y Ricardo son cigüeñas criadas aquí en cautividad, nacieron aquí en el මෙයා 2017. කියනවා මේ පොඩි ළමයි ඉන්න නිසා ඒගොල්ලොන්ට ඇඟිලි දාන්න එපා මේ කූඩුවෙන් ඇතුළට කියලා. මොකද මෙයා මේ හොටෙන් අනිනවලු ඇඟිලි පොඩි බබාලගේ මේ ඇඟිලි දැක්ක ගමම. ඉතින් එයා දැනුවත් කරා මේ ඇඟිලි දාන්න එපා කියලා. ¿Sabéis las típicas tortugas que nos compramos? Me incluyo, ¿vale? Y nos caben en la palma de la mano. Pues que sepáis que llegan a vivir 50 años, que comen carne y que llegan a hacerse de un tamaño, como veis, así, unos 40 o 50 centímetros, ¿vale? Incluso más grande. Esa tortuga es naranja. Porque estas son, la gente las suelta en pantanos, en ríos, se acaban comiendo las animales que son autóctonos de la zona y acaban siendo una gran... මෙයා නම් මේගොල්ලෝ ඇති කරන සතෙක් නෙවෙයි. ඒ වුණාට මේගොල්ලෝ මෙතන මේ කූඩුව හදලා තියෙන. ඒ වුණාට මෙයා හැම අවුරුද්දෙම එනවලු අප්‍රිකන් රටක ඉඳලා මේ එයාගේ කපල් එකමලු වෙන්නේ. ඇවිල්ලා ඔතනට හැම අවුරුද්දෙම මතක තියාගෙන ඇවිල්ලා විතර දානවලු. මේ සත්තු හදාගන්නේ ඒගොල්ලෝ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඉතින්
මේගොල්ලෝ ඉස්සල්ලා ඉඳලා තියෙන වෙන නගරයක. ඒ කියන්නේ අර අපේ ගම්වල වගේ මේගොල්ලෝගේ ග්‍රාම සේවකලා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ ඉස්සල්ලා හිටපු ගමේ ග්‍රාම සේවක මේගොල්ලෝ සත්තු ඇති කරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ සත්තු ඇති කරනවට කැමති නෑ කියලා ඒගොල්ලන්ට ගමෙන් අයින් වෙලා යන්න කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් සත්තුන්ව කාටවත් දෙන්නවත් විකුණන්නවත් අතරමං කරන්නවත් අකමැති නිසා ඒගොල්ලෝ වෙන නගරයක් හොයාගෙන ඇවිල්ලා තියෙනවා මේ සත්තු ඇති කරන්න කැමති ගමක්. ඊට පස්සේ දැන් ඔය ඉන්න ගමේ ග්‍රාම සේවකගෙන් අහලා කැමැත්ත අරගෙන තමයි මේගොල්ලෝ මේ නගරයට ඇවිල්ලා සත්තු ඇති කරන්න අරන් තියෙන්නේ. මේගොල්ලෝ දැන් උනත් ඉන්නේ ගොඩාක් මේ ගෙවල් අහල පහල නෙවෙයි. පොඩක් කැලේ මැදට වෙන්න කැලයක් ළඟ තියෙන්නේ මේගොල්ලෝගේ සත්තු ඇති කරන තැන. කාටවත් කරදරයක් හානියක් නොවන විදිහට තමයි මේගොල්ලෝ මෙතන පවත්වාගෙන යන්නේ. ඉතින් මේගොල්ලොන්ට කිසිම ආදායමක් නැහැ. මේගොල්ලෝ මේ සත්තුන්ගේ ඇති කරලා ඒගොල්ලන්ට බෙහෙත් කරන්න හැමදේම කරන්නේ මේ අපි වගේ බලන්න එන කට්ටියකින් ලැබෙන ආදායමෙන්. ඒ ආදායමෙන් තමයි ඒගොල්ලෝ සත්තුන්ව නඩත්තු කරන්නේ. තව මෙයා වයිෆ්ට තියෙනවලු මල් බිස්නස් එකක්. ඉතින් ඔය ටික තමයි ඒගොල්ලෝ රස්සාවක් හැටියට කරන්නේ. සුද්ධ කරන්නේ, කන්න බොන්න දෙන්නේ, හොස්පිටල් එකට යන්නේ, බෙහෙත් කරන්නේ, හැමදේම කරන්නේ මේ දෙන්න තනියෙන්. Muy marranetes comiendo, es alucinante, es verdad que yo creo que es porque van sobrados, pero es verdad que ya... En la habitación de al lado, no sé si se verá desde aquí, Pepe, amor. Pepe es un guacamayo que ahora no lo saco porque David estos días... O sea, no, no, nada, va de lado a lado, o sea, te quiero decir, sube 20 años, imagínate tú, 20 años en una silla de ruedas, ¿sabías andar? O sea, nada, es lo que hay cuando os digo que nosotros, Inga, en libertad, me parece un poco feo, o sea, te quiero decir, pero si no estamos para concienciar, te puedes cansar, puedes explicar, puedes decir, pero luego la gente hace lo que quiere. Porque yo he terminado de hacer una visita y decirme, ¿dónde me puedo comprar un loro? Y decir, respira, vea, hiperventila. No. Ese loro que te compres te vas a cansar en 20 días. En Australia y estaba habiendo un gran problema con la cosecha. ¿Qué pasó? Se están comiendo toda la cosecha. Tuvieron que llamar, ten cuidado que te picará. Son 4 años hasta que consiguieron bajar la especie, ¿vale? Pero se ve que la historia es alucinante porque te lo pones en YouTube, ves el vídeo. Entonces lo hago mucho más, que aunque suene mal, lo siento mucho, pero lo hago mucho más por seguridad, de que la gente no transmita enfermedades entre los vecinos. Transmitimos muchísimas enfermedades. No se puede tocar. Tener cuidado, ¿vale? Mira, esto muerde mucho. Pero seguro que mi marido dice, algún día me va a acabar, ¿ves? Va a salir otra potente. Meli, ¿qué sé yo, amor? Ven, sube conmigo. A mí me parece increíble que veas el animal que se ponga a tope, que se ponga bien nervioso y cuando llegue esa forma de calmarse, de llegar esa calma. A mí me parece fascinante. Y son fuertes, ¿eh? Por aquí suele haber, ¿vale? Sueltos, o sea, calefacción. Ellos que comen fruta, comen carne y tenebrios. Nosotros en verano, por ejemplo, lo que cogemos, voy a extinguir los saltamontes. Muchas gracias, ¿vale? Si hay algún adulto que quiere meter la mano y confía en mí y en mi yo. Bueno, මෙයා නම් ඉතින් හරි හුරතල්. අත ගාන්න කන්න බොන්න දෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ පොඩි කාලෙදිම තමයිලු මෙයාව හදාගන්න ගත්තේ. ඒ නිසා ඉතින් එයා හරි හුරතල්. අපි නම් ලංකාවේ ළඟටවත් යන්නේ නැහැ. ඒ නිසා ඉතින් මෙයාව අපිට අත ගන්න chance එකක් හම්බුණා. Una buena piscineta para los críos, que no están los pasos y la agua estará limpia, o unas lanchas para jugar, unas tirolinas. Did you touch? Oca de Toulouse, la normal, esa es Oca para luz. Te digo, yo
Tengo unos niños en el aula de naturaleza que cada vez que me ven que no traigo animales más que el perro, la gallina y el conejo. Ya está, digo, tráemelo. Pero es que como los voy a apuntar. මේගොල්ලන්ගේ මේ කළු පාට ලස්සන මූණක් තියෙන කළු ඇස් තියෙන අන්න එයා මේ හරිම ලස්සනයි කියලා කම්පිටිෂන් එකකටත් ගිහින් ඇවිල්ලා ඉන්නේ දිනලා ටීවී channel එකකින් මෙයාව කම්පිටිෂන් එකකටත් අරගෙන ඉතින් ඒකෙනුත් දිනලා තමයි ඇවිල්ලා ඉන්නේ. ¿A que sí? ¿A que tiene unos colores súper bonitos? Aquí arriba veréis un nido. Este nido es de cigüeña. Llevábamos... මෙයා නම් ඉන්නේ ලොකු බර කල්පනාවක. ගොඩාක් ප්‍රශ්න තියෙන කෙනෙක්. පේනවනේ අතකුත් තියාගෙන ඉන්නේ නිකටට. ¿Y qué ocurre? Que como nos echan de aquí, pues ya no muevo nada, pero ya teníamos las instalaciones preparadas detrás de casa para quitar, no por traer más animales, sino todos los que están en este lado aquí, echarles por allá, más que nada por el espacio. Venid, chicos, mirad, poned las manicas y mirad. Nada más que hagáis así, están estas y luego las ovejas, ¿vale? Hija, he traído el bote, Iranio. Que no tengo más. Ya está. ¿Dónde vas a coger, no? No cojo más porque ya he cogido lo del día. ඔන්න බලන්න එළියට එන එක්කෙනා. කොහොමද සයිස් එක ඇවිද ගන්නත් බැරි තරම් මහතයි. එයා ටිකක් නෝටිලු. නරක වැඩ කරනවලු. Tiene los colmillos. Venid aquí, chicos. Pequeños, venid. Tiene un problema digestivo. Las cobayas, como todos, todas han llegado y los pájaros están aquí. Y mira, para que... The wedding food. Christmas food also. You eat my mom. Ah, it's a Christmas? Yeah, you eat for Christmas also. Not for Christmas. 1st January. After the buffet. My father cooked this. Oh, They have 5 days. Because still drinking milk. They have babies. ඉතින් ඔන්න ඔහොම තමයි අපි සත්තු ටික බලලා ඉවර කරේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. එහෙනම් ආයෙ හැමෙම නැවත ලස්සන වීඩියෝ එකකින් ගිහින් එනං.